මේ ඉන්නේ සාකෙවුස්. සාකෙවුස් කියලා කියන්නේ බදු අය කරන්නන්ගෙත් ප්‍රධානියෙක්. මොහු සතුව විශාල ධනස්කන්ධයක් තිබුණා. හැබැයි ඒ සල්ලි හොඳ විදිහට හම්බ කරගත්තු සල්ලි නන් නෙමෙයි. ඉතින් මේ හේතුව නිසාම ගොඩක් මිනිස්සු සෙනග සාකෙවුස් ප්‍රතික්ෂේප කරලා තිබුණා. සාකෙවුස් කෙරෙහි දැඩි අප්‍රසාදයක් මිනිස්සු පළ කරා. මොකද ඔහු ධනවත් තිබුණේ හොඳ විදිහට නෙමෙයි. ඔහු අයුතු ලෙස මිනිසුන්ගේ බදු සල්ලි හම්බ කරලා තමයි ඔහු ධනවත් වෙලා තිබුණේ. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෝලයොත් එක්ක එහෙම නැත්නම් සෙනගත් එක්ක යෙරිකෝවට ඇතුල් වෙනකොට සාකෙවුස් දැඩි ආශාවකින් හිටියා යේසුස් වහන්සේ කවුද කියලා බලා ගන්න. සාකෙවුස් කියලා කියන්නේ ශරීරයෙන් කුඩා පුද්ගලයෙක්. එහෙම නැත්නම් මිටි පුද්ගලයෙක්. ඉතින් මේ සෙනග අතරේ සාකෙවුස්ට බැරි වෙනවා යේසුස් වහන්සේව දකින්නේ ඔහු කුඩා නිසා. ඉතින් සාකෙවුස්ගේ දැඩි ආශාව නිසාම ඔහු ඒ අසල වූ අත්තික්ක ගහකට නගිනවා යේසුස් වහන්සේව දකින්න. යේසුස් වහන්සේ මේක දකිනවා. යේසුස් වහන්සේ ගහ ළඟට ඇවිල්ලා කතා කරනවා සාකෙවුස් වහාම ගහෙන් බිමට බහින්න මම අද ඔබගේ ගෙදර නවාතැන් ගන්නවා කියලා. මේක අහන සාකෙවුස් ඊටමත් ප්‍රීතියෙන් යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් අපේ ගෙදරට යන් කියලා මගේ නිවසට යන් කියලා. ඉතින් සාකෙවුස් යේසුස් වහන්සේ සහ ගෝලයෝ 12 දෙනාව නිවසට රැගෙන යනවා. ගිහිල්ලා වුන් රාත්‍රී ඒ රෑ කෑම ගන්න ගමන් සාකෙවුස්ගේ ඇතුළාන්තෙන් ඔහු වෙනස් වෙන්න ගන්නවා. ඔහු දැඩි ලෝභයක බදු අය කරන්නේ විශාල ධනයක් තිබුණු පුද්ගලෙක්. ඉතින් ඔහු යේසුස් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි මම යම් කෙනෙක්ගෙන් අයුතු විදිහට හම්බ කරගෙන තියනවද මං ඒ කෙනාට ඊට වඩා 4 ගුණයක් දෙනවා සහ මාගේ ධනෙන් දෙකෙන් එකක් මම දිලිඳුන්ට බෙදලා දෙනවා කියලා. ඉතින් ඔහු ඇතුළාන්තයෙන් වෙනස් වෙලා ඔහුගේ ජීවිතය වෙනස් වෙලා ඔහුගේ හදවත වෙනස් වෙලා ඔහු එවෙලෙම ඒ ධනය බෙදලා දෙන්න ගන්නවා. ඉතින් සාකෙවුස්ගේ ජීවිතය යේසුස් වහන්සේ මුණ ගැහුණාට පස්සේ වෙනස් වෙන්න ගන්නවා. පුදුම විදිහට වෙනස් වෙන්න ගන්නවා ඔහුගේ ජීවිතය. ඔහු අයුතු විදිහට හම්බ කරගත්ත ධනය 4 ගුණයක් වැඩිපුර බෙදලා දෙනවා. ඉතින් සාකෙවුස්ගේ ජීවිතය වෙනස් වුණා වගේ අද පෞකාර වූ ඔබ මම ඔබගේ අපේ ජීවිත වෙනස් කරගන්න අපිට පුළුවන් යේසුස් වහන්සේව අපේ ජීවිත තුල තබා ගැනීම. අපේ හදවත තුල තබා ගැනීම. යේසුස් වහන්සේ හම්බ වුණාට පස්සේ බොහෝ අය ඉන්නවා. බොහෝ අයගේ කතා තියෙනවා ජීවිත වෙනස් වුණු, පරිවර්තනය වුණු ජීවිත. ඉතින් යේසුස් වහන්සේ අපගේ පෞද්ගලික ගැලවුම්කරුවා ලෙස පිළිගත්තොත් අපගේ ජීවිත පුදුම විදිහට වෙනස් වෙන්න යනවා, ශුද්ධ වෙන්න යනවා ජීවිත. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ පෞකාරයන් හොයාගෙන, පෞකාරයන්ට ආදරය කරන්න, ගලව ගන්න, ජීවිත විනාශයෙන් මුදව ගන්න.